ලංකා ක්‍රිකට් යළි උඩුදුවන ප්‍රශ්නයක් බවට පත් වූයේ මෙවර 2020 ලෝක කුසලානයේ ලැබූ දරුණු පරාජයන් සමග හිටපු ක්‍රීඩකයන්ගෙන් මෙන්ම ප්‍රේක්ෂකයින්ගෙන්ද කණ්ඩායමට පරිපාලනයට දැඩි විවේචන එල්ල විය. කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වෙනස් වී ඇත. සනත් ජයසූරියගේ අඩුව මකන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තෝරගත්තේ විදෙස් පුහුණුකරුවෙකු වූ ගැරි කර්ස්ටන්ට කණ්ඩායම බාර දෙමිනි. ඒ වගේම රංගන හේරස් සහ නුවන් කුලසේකර යන හිටපු සුපිරි ක්‍රීඩකයින් දෙදෙනාද ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට නියමිත බවට වාර්තා වනවා. දැන් සියල්ල මේ වගේ විසඳන්න යනවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් හදන්න පුළුවන් කියනවා නම් මේකත් හිසේ ඇම්මට පොට්ට මාරු කිරීමක් වැනිය.